මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් අකුණ ක්ලික් කරන්න. 0.24 මැෂින් එකේ නීඩල් ලොකේෂන් එක තියන්නේ කොහොමද කියලා අපි ඔබට පෙන්නනවා. අපි ඒකෙදිත් මේ A කියන පොසිෂන් එකේ මේ ඩයල් එක නවත්තලා සම්පූර්ණයෙන්ම නීඩල් බාර් එක අපි ගේනවා තෝට් ප්ලේට් එක කරා පහළට. ඔබට පේනවා මෙන්න මේ ස්ථානයේදී තෝට් ප්ලේට් එකේ ඉදිරියේවත් පසුපසවත් වදින්න නැතුව සෙන්ටර් එකේ තබා ගැනීම තමයි වැදගත්. මේකේ ඔබට පේනවා ඉදිරියට ඇවිල්ලා වැඩි තෝට් ප්ලේට් එකේ ඉදිරිපසට ගෑවෙන නොගෑවෙන ප්‍රමාණයක තමයි දැන් මේක තියෙන්නේ. අපි බලමු මේකේ ලොකේෂන් එක කොහොමද කියලා. නීඩල් එක කැරියර් එකේ පොයින්ට් එකට එනකොට අපිට පේනවා මේකේ චලනය වෙන ප්‍රමාණය නීඩල් එක සහ කැරියර් පොයින්ට් එක අතර තියෙන ප්‍රමාණයේ ලොකු හිඩසක් තියෙනවා. මේකේ තියෙන්න ඕනේ පත්තර පිටුවකට සමාන පත්තර පිටුවක ගේජ් එකට සමාන ප්‍රමාණයක්. මේක හුඟක් වැඩි. අපි මේක අඩු කරගන්නේ කොහොමද එහෙනම්? මේක අඩු කරගන්න පුළුවන් අපිට මේකේ තියෙනවා ඉහළ කෙළවරේ මෙන්න මේ ඇලන් කියන්නේ බුරුල් කරලා මෙන්න මේකෙන් අපිට මේ ස්ටඩ් එකෙන් මේක ඉදිරියට පස්සට අපිට ගන්නට පුළුවන්. ඔබට පේනවා නීඩල් බාර් එක නීඩල් එක තියෙන තැන චලනය වෙනවා ඉදිරියට සහ පිටුපසට ගමන් කරනවා. මේක තිබුණේ වැඩිපුර ප්‍රමාණයක්. අපි මේක නීඩල් එක හරියට සෙන්ටර් කරමු තෝට් ප්ලේට් එකට. මේක අපිට ඉදිරියට පස්සට ගන්න පුළුවන්. අපි මෙන්න මේ ආකාරයට නැවත පසුපසට අරගෙන දැන් අපි නීඩල් එක සෙන්ටර් කරගත්තා තෝට් ප්ලේට් එකට. අපි බලමු ලොකේෂන් එක කලින් හුඟක් වැඩි ප්‍රමාණයක් තිබුණා. දැන් තියෙන ප්‍රමාණය කොහොමද කියලා. දැන් ඔබට පේනවා චලනය සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් නීඩල් එක කැරියර් පොයින්ට් එකේ වදින්නෙත් නැහැ. තෝට් ප්ලේට් එකට අපි නීඩල් එක සෙන්ටර් කරගත්තට පස්සේ මේ ඉහළ කෙළවරෙන් ඔබට පේනවා දැන් ලොකේෂන් එක නිවැරදිව සටහන් වෙලා තියෙනවා. දැන් බලන්න මේක තෝට් ප්ලේට් එකට අපිට පේනවා මේ නීඩල් එක මේ තෝට් ප්ලේට් එකට සෙන්ටර් වෙලා තියෙන්නේ. හරි මැද තියෙන්නේ ඉදිරියටත් නැහැ පිටුපසටත් නැතුව හරි මැද පිටලා තියෙන ආකාරය. ඒක තමයි නිවැරදි ලොකේෂන් එක. දැන් නැවතත් අපි ඔබට පෙන්නනවා. ඔබට බලන්න පුළුවන් මේකේ චලනය ඉතා කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ලොකේෂන් එක නිවැරදි නීඩල් එක වදින්නේ නැහැ කැරියර් පොයින්ට් එකේ.